සුබෝදෑසනක් ඔබ සියලු දෙනාට. අදත් අපි දෙවියන්වහන්සේගේ වචනයත් එක්ක එකතු වෙනවා. මම අද ඔබට මුලින්ම පොඩි කතාවකින් පටන් ගන්නම්. නුවර පැත්තේ ගමක තරුණයෙක් හිටියා. එයාගේ නම අකිල. අකිල හොඳ සිහින තිබුණු කෙනෙක්. තම පවුල ගොඩනගන්න, අම්මව සතුටු කරන්න, හොඳ ජීවිතයක් හදාගන්න ඔහුට ලොකු ආශාවක් තිබුණු කෙනෙක්. නමුත් ඔහුගේ ජීවිතය ඔහුට පහසුුනේ නැහැ. ඔහු කරපු ව්‍යාපාරයක් පාඩුවට ගියා. ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. යාළුවෝ ඔක්කොමල්ලා දාලා ගියා. ගෙදර අයත් කිව්වේ ඔයාට බැහැයි කියන්නේ. ඉතින් මේ වගේ වෙලාවක හැමෝම ඔහුව අසාර්ථක කෙනෙක් කියලා බැලුවා. නමුත් එක දවසක් රෑ ඔහු තනියම වාඩි වෙලා ඇඬුවා. දෙවියනි, මම ඉවරයි. මට තව පාරක් නැහැ. ඒ විදියට ඔහු කිව්වා. පහුවෙනිදා උදේම ඔහු ගමේ පාරක යද්දී වයසක මිනිස්සෙක් ගෙයක් ඉස්සරහා කැඩුණු මැටි භාජනයක් අලුත් කරමින් හිටියා. අකිල ඇහුවා මේක කැඩිලා නේද? දැන් මේකෙන් වැඩක් තියනවද? වයසක මිනිස්සයා hina වෙලා කියනවා කැඩුණු දේවල් ලගයක් නෑ පුතා. හරි කෙනෙක්ගේ අතකට ගියොත් තව ලස්සන වෙනවා කියලා. ඒ වචන ටික අකිලගේ හදවතට වැදුනා. ඔහු හිතන්න පටන් ගත්තා. මගේ ජීවිතෙත් කැඩිලා. ඒ දෙවියන් වහන්සේගේ අතර දුන්නොත් උන්වහන්සේට නැවත මාව හදන්න පුළුවන්. එදා ඉඳලා ඔහු අලුතින් පටන් ගත්ත ජීවිතේ. උදේම නැගිටලා යාඥා කළා, කම්මැලි නැතිව වැඩ කළා, වැරදි වලින් ඉගෙන ගත්තා, අත් නොහැරියා. මාස කිහිපයකට පස්සේ ඔහුට අලුත් අවස්ථාවක් ලැබුණා. පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක ඔහුට සාර්ථක වුණා. අද ඔහු කියන්නේ මොකද්ද දන්නවද? ඔහු කියනවා මගේ ජීවිතේ ජයග්‍රහණය පටන් ගත්තේ මම කඩන් වැටුණු තැනින් නැවත නැගිට්ට දවසේ කියලා. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද මේ කතාවේ? ඉතින් මං අද ඔබත් එක්ක මේ කතාව බෙදාගත්තේ වෙන මොකුත් කියන්න නෙවෙයි. කඩා වැටීම කියන්නේ ඔබගේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඔබේ සැලසුම් කැඩිලා ඇති. සම්බන්ධතා කැඩිලා ඇති. මුදල් ප්‍රශ්න ඇති. නමුත් කඩා වැටීම කියන්නේ ඉවරයි කියන එක නෙවෙයි. ඒ අලුත් ආරම්භයකට දොරක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට අරින්න. දෙවියන් වහන්සේ කැඩුණු ජීවිත හදනවා. මිනිස්සු අතහරින තැන්වල දෙවියන් වහන්සේ වැඩ කරනවා. අනිත් අය බෑ කියන තැන්වල දෙවියන් වහන්සේ පුළුවන් කියලා කියනවා. ඒක නිසා අද ඔබ හදවතට තීරණයක් ගන්න නැවත මම නැගිටිනවා. අකිල නැවත නැගිට්ටනා අද ඔබට නැගිටින්න පුළුවන්. ඒ නිසා ඔබත් අකිල වගේ නැවත යාඥා කරන්න පටන් ගන්න. ආයෙත් උත්සාහ කරන්න පටන් ගන්න. ආයෙත් උන්වහන්සේ විශ්වාස කරන්න පටන් ගන්න. සුදු බයිබලයේ යෙසායා පොතේ 43 වන පරිච්ඡේදයේ 19 වෙනි වගන්තිය මේ විදිහට සඳහන් වෙනවා. බලව මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටුවේ. අද දෙවියන් වහන්සේ ඔබට මොකක්ද එතකොට කියන්නේ? දෙවියන් වහන්සේ කියන ඔබගේ හදවත කැඩිලා ඇති. ඔබගේ ජීවිතයේ විශාල වැටීමක් ඇති. දෙවියන් වහන්සේ කියන නමුත් මට අද නව ආරම්භයක් ඔබට දෙන්න පුළුවන්. ඒක නිසා නැවත ඔයා යාඥා කරන්න පටන් ගන්න. නැවත උත්සාහ කරන්න පටන් ගන්න. අදවා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න පටන් ගන්න. ඉතින් අපි අද යාඥා කරමු. මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. ස්වාමිනී, මේ අසන්නව සියලු කැඩුණු හදවත් ඇති අයට ඔබ වහන්සේ ශක්තිය දෙන්න. ස්වාමිනී, කඩා වැටුණු ජීවිත නැවත ගොඩනගන්නට ස්වාමිනී අපට අලුත් ආරම්භයක් දෙන්න. ස්වාමිනී, මේ අසන සියලු දෙනාට ස්වාමින් වහන්සේ නැවත නැගිටින්නට උදව් කරන්න. මම නොදනිමි ඔබේ සිතේ තිබෙන මගේ හැඩේ මට නොහැගේ උතුමා බිමත සැලසුම් ඔබගේ මගේම යයි මෙතෙක් දුටුව මාවත අඳුරේ මහා කලා කරුවානෙමි දැන් එය වැටහේ කැමති ලෙසින් අප නොමැනවි දිව්‍ය කලා කරුවානෙනි මැටි පිඩක් යමා ඔබේ අතේ ඔබ කැමති හැඩක් රුවක් අබන්න සමිදේ
මටම දිනක සතුටුවන් පිළිවන් වන්නේ ඔබේ අතින් මා හැදුනොත් ලද දුක් අතරේ මිනිස් දුබල කම නිසාම වේදනා දැනේ නමුත් සම්මිදේ අඹන්න මා ඔබ කැමති ලෙසේ කැමති ලෙසින් අඹනු මැනවි දිව්‍ය කලා කරුවානෙනි මැටි පිඩක් යමා ඔබේ අතේ ඔබ කැමති හැඩක් රුවක් අබන්න සමිදේ